වෙල්කම් to my YouTube channel. ඔන්න ඉතින් අද මං කතා කරන්න හදන්නේ 10 වසරේ ඉතිහාසයේ දෙවෙනි පාඩම. හරි අපි මේ පාඩම ඉක්මනට සාකච්ඡා කරමු. අනිවාර්යයෙන්ම මාව subscribe කරගෙන යන්න. හරි අපි බලමු. ජනාවාස වීම මේක අනිවාර්යයෙන්ම පාඩම් කරන්න ඕනි පාඩමක්. ඉතින් අද මම මේ පාඩම ඔයාලට කටපාඩම් කරවනවා. පොඩි වෙලාවක් අහගෙන ඉන්න සහ කටපාඩම් කරගන්න. හරි අපි ඉස්සෙල්ලා බලමු හැඳින්වීමේ මේ හැඳින්වීම මොනවද තියෙන්නේ කියලා. ශ්‍රී ලංකාව මිනිස් වාසයක් බවට පත් වූයේ මීට අවුරුදු 1,25,000කට පමණ ඉහත කාල වකවානුවකදීය. ඔන්න ඔහොම තියෙනවා. ඊට පස්සේ ඉන්දියානු සාගරය හරහා මෙහි පැමිණි නූතන මානවයා නමින් හැඳින්වෙන්නේ හෝමෝ සාපියනොරු එසේ මෙරටට සංක්‍රමණය වූහ. ඔන්න ඉන්දියානු සාගරය හරහා තමයි අපේ රටට මේ නූතන මානවයා කියන්නේ අපි එතකොට කවුද? හෝමෝ සාපියන් වරු. ඒ හෝමෝ සාපියන් වරු අපේ රටට ඇවිල්ලා තියෙන ඉන්දියානු සාගරය හරහා. එතැන් පටන් ඔහු මෙරට විවිධ ප්‍රදේශවලට පැතිර යමින් ඒ පළාත්වල තිබෙන පරිසර ස්වරූප වලට හැඩ ගැසුණහ. සැලකිය යුතු තරමේ දීර්ඝ කාලයක් ඔවුන් අපේ රටේ ජීවත් වෙන හින්දා කාලයත් එක්ක මෙයාලගේ සංස්කෘතිය සකස් වෙලා තියෙනවා. හරිද? එතකොට ලංකාවේ මනුෂ්‍ය පැවැත්ම ඉතිහාසය අපි ප්‍රධාන යුග 3ක් යටතේ කතා කරනවා. හරිද? ඒ තමයි ඉස්සෙල්ලාම ඔයාලට කතා කරන්න තියෙන්නේ ප්‍රාක් ඓතිහාසික යුගය ගැන. ඊට පස්සේ තියෙනවා පූර්ව ඓතිහාසික යුගයේ අවසානයේ කතා කරනවා මුල් ඓතිහාසික යුගය කියලා. හරි අපි බලමු ප්‍රාක් ඓතිහාසික යුගයේ ඔයාලට කටපාඩම් කරගන්න තියෙන්නේ මොනවාද කියලා. හරි. සාහිත්‍ය මූලාශ්‍රය මගින් විස්තර කරන අතීත කාලයේ ආරම්භයට පෙර තිබුණු යුගය පොදුවේ හැඳින්වෙන්නේ ප්‍රාක් ඓතිහාසික යුගය කියලා. ඔන්න මෙතන තියෙනවා ප්‍රාක් ඓතිහාසික යුගය කියන්නේ මොකක්ද කියලා. ප්‍රාක් ඓතිහාසික යුගය කියන්නේ ඔය දැන් සාහිත්‍ය මූලාශ්‍ර තියෙනවානේ. ඔයාලා මීට කලින් පාඩමේ බලලා වුණා ඒ පාඩමේ තියෙනවා සාහිත්‍ය මූලාශ්‍ර කියන්නේ මොනවද කියලා. ඒ සාහිත්‍ය මූලාශ්‍ර මගින් විස්තර කෙරෙන අතීත කාලයේ ආරම්භයට පෙර තිබුණු යුගයට තමයි කියන්නේ ඒ යුගය පොදුවේ හඳුන්වන්නේ ප්‍රාක් ඓතිහාසික යුගය කියලා. හැබැයි මේ සාහිත්‍ය මූලාශ්‍රවල මේ ප්‍රාක් ඓතිහාසික යුගය ගැන නැහැ. ශ්‍රී ලංකාවේ ප්‍රාක් ඓතිහාසික යුගයට සංස්කෘතික අවධි දෙකක් තියෙනවා. ඒකේ පළමුව වෙන තමයි දීර්ඝ කාලයක් තිස්සේ තිබුණු ගල් යුගය. දෙවෙනි එක අයත් වන්නේ ශාක ආහාර මත යැපීම වෙත වැඩි නැඹුරුවක් දැක්වීම සහ ලෝහ භාවිතය සහ ස්ථිර වාසී ජනාවාස ආරම්භ වන කාල පරිච්ඡේදය. එතකොට මේ ස්ථිර වාසීතාවය කියන්නේ මොකද්ද? මේ ගැන අපි ඉදිරියට කතා කරනවා. හරි මේ අතරින් ගල් යුගය හැදෑරීමට තමයි ප්‍රාක් ඓතිහාසික යුගය යන ව්‍යවහාරය අයත් වෙන්නේ. හරි. ඔයාලා ප්‍රාක් ඓතිහාසික යුගයේ කෙටියෙන් මතක තියාගත්තොත් ගල් යුගය. අපි බලමු මේ ප්‍රාක් ඓතිහාසික යුගයේ ජනාවාස ව්‍යාප්තිය කොහොමද උනේ කියලා. ඒ කියන්නේ මිනිසුන් ව්‍යාප්ත උනේ කොහොමද කියලා. ශ්‍රී ලංකාව ජනාවාස කරන්නේ හෝමෝ සාපියන් කියන මානවයා විසින්. ඒ මානවයා අපේ රටේ විවිධ දේශගුණික කලාපවලට අනුවර්තනය වෙලා භූගෝලීය ප්‍රදේශයක ව්‍යාප්ත වෙලා තියෙනවා. එතකොට මේ හෝමෝ සාපියන් කියන එක්කෙනා දඩයමින් තමයි ජීවත් වෙලා තියෙන්නේ. එතකොට එයා කෑම අරගෙන තියෙන තැන ඇවිද යමින් තමයි ආහාර එකතු කරගෙන තියෙන්නේ. අපි බලමු ඊළඟට. එතකොට ශ්‍රී ලංකාවේ ගල් යුගයට අයත් සාක්ෂි හමු වන තැන් ගොඩාක් තියෙනවා. ඒකේ පළමු වෙන්නේ තැන තමයි රත්නපුර. හරිද? රත්නපුර සහ ඒ ආවට ප්‍රදේශය. රත්නපුර වැඩිපුරම තියෙන්නේ මැණික්පතා. සාමාන්‍යයෙන් පොළොව මට්ටමේ ඉඳලා අඩි 90ක් පමණ ගැඹුරේ මේ පතාවල හමුවන ඉල්ලම් කියන හැඳින්වෙන බොරළු මිශ්‍ර පස් තට්ටුවේ ඉත ඈත යුගයක විසූ මිනිසුන් විසින් භාවිතා කළ ලද ගල් මෙවල සහ මද වී ගිය ඇතැම් සතුන්ගේ ඇට කැබලි තැන්පත් වෙලා තියෙනවලු. අඩි 90ක පමණ ගැඹුර. ඒ කියන්නේ අටට අඩි 90ක් පමණ පල්ලෙහින් හමු වෙලා තියෙනවා ඉල්ලම් කියලා බොරළු මිශ්‍ර පස් තට්ටුවක්. ඒවා
මේ ඒ කාලේ ඈත යුගයේ ඒ කියන්නේ මේ ප්‍රාග් ඓතිහාසික යුගයේ විසුණු මිනිසුන් භාවිතා කරන ගල් මෙවලන් සහ වඳ වී ගිය සතුන්ගේ ඇට කැබිලි තැන්පත් වෙලා තියෙනවලු. ඒ තැන්පත් වෙලා තිබිලා තියෙනවා. ප්ලයිස්ටොසීන භූ අවධියේදී පැවති අධික වර්ෂා සහිත කාලගුණය නිසා කඳුකර ප්‍රදේශ සෝදා යෑමෙන් හටගත් බොරුළු තට්ටු මෙසේ පහත් බිම්වල තැන්පත් වෙලා තියෙනවා. එතකොට ඔයාලා මෙතනින් කටපාඩම් කරගන්න ඕනින්නේ ප්ලයිස්ටොසීන කියන යුගය. එතකොට මේ ප්ලයිස්ටොසීන භූ අවධියේදී පැවති අධික වර්ෂාව, ඒ කියන්නේ ගොඩාක් වැස්ස වැහැලා ඒ කාලගුණයේ හින්දා මේ කඳුකර ඒ කියන්නේ නායි ගිහිල්ලා කඳුකර ප්‍රදේශ සෝදාගෙන ගිහිල්ලා බොරුළු තට්ටු මේ විදිහට පහත් බිම් වල තැන්පත් වෙලා තියෙනවලු. හරි. මේක බලන්න ශ්‍රී ලංකාවේ අර්ධ ශුෂ්ක කලාපයේ පොළොවේදී මැටි සහිත වැලි පසකින් වැසුණු බොරුළු තට්ටුවක් තියෙනවලු. පුරාවිද්‍යාඥයන් විසින් ඒක හඳුන්වලා තියෙන්නේ ඉරණමඩු සැකැස්ම කියලා. ඔන්න මේ ඡේදයෙන් ඔයාලා කටපාඩම් කරගන්න ඕනේ ඉරණමඩු සැකැස්ම කියන්නේ මොකක්ද කියලා. ඉරණමඩු සැකැස්ම තැන්පත් වුණේ ප්ලයිස්ටොසීන යුගයේ පැවති උණුසුම් කාලවල. මේ බොරුළු තට්ටුවෙන් මෙරට ගල් යුගයට අයත් මෙවලා හමු වෙනවා. එහෙනම් ප්ලයිස්ටොසීන යුගය කියන්නේ මොකක්ද? ප්ලයිස්ටොසීන යුගය කියන්නේ ශ්‍රී ලංකාවේ අර්ධ ශුෂ්ක කලාපයේ පොළොවේ මැටි සහිත වැලි පසක්ක වැසුණු බොරුළු තට්ටුව. ඒකට තමයි කියන්නේ ඉරණමඩු සැකැස්ම කියලා. හරි. අපි ඊළඟට බලමු. හරි, ඊළඟට කතා කරන්න තියෙන්නේ විවිධ දේශගුණික කලාපවල ජනාවාස ව්‍යාප්තිය. මොන යුගයේද? ප්‍රාග් ඓතිහාසික යුගයේ. හරි. ශ්‍රී ලංකාවේ ප්‍රධාන පරිසර කලාප 6ක් ගල් යුගයට අයත් ප්‍රජාව ජීවත් වෙලා තියෙනවා. ගල් යුගය කියලා කියන්නේ ප්‍රාග් ඓතිහාසික යුගය. හරි, කෙටියෙන් මතක තියාගත්තොත් ප්‍රාග් ඓතිහාසික යුගය කියන්නේ ගල් යුගයට. මේ පරිසර කලාප 6 මොනවාද? මේ තියෙන්නේ ආර්ධ ශුෂ්ක කලාපය, පහතරට වියලි කලාපය, ඊට පස්සේ පහතරට අතරමැදි වියලි කලාපය, තෙත් කලාපය, කඳුකර වියලි අතර කලාපය සහ ශුෂ්ක කලාපය. ඔන්න ඔය කලාප 6ක් කටපාඩම් කරගන්න. 6 පාරක් කිව්වොත් ආර්ධ ශුෂ්ක කලාපය, පහතරට වියලි කලාපය, පහතරට අතරමැදි වියලි කලාපය, තෙත් කලාපය, කඳුකර වියලි අතරමැදි කලාපය සහ ශුෂ්ක කලාපය. හරි, මෙතන තියෙන වාර්ෂික වර්ෂාපතන ගැන. එතකොට මේ පරිසර කලාප තීරණය කරන්නේ වාර්ෂික වර්ෂාපතන අගයන් වල වෙනස්කම් අනුව. වර්ෂාපතනයේ වෙනස්කම් වලට අදාළ ප්‍රදේශවල වාසය කරන සතුන්ට ශාක ප්‍රජාවන්ටත් ඍජු බලපෑමක් ඇති කරනවා. ඒ හින්දා තමයි ඒ වෙනස් පරිසර කලාප අනුවර්තනය වෙනිමින් ගල් යුගයේ මිනිස්සුන්ගේ ආහාර පරිභෝජනයේ සහ තාක්ෂණයේ යම් වෙනස්කම්, ඒ කියන්නේ යම් විවිධතා ඇති වෙලා තියෙන්නේ. මෙතන උදාහරණ තියෙනවා. මේ තියෙන්නේ පහතරට තෙත් කලාපයේ විසු ගල් යුගයේ ප්‍රජාව. තෙත් කලාපයේ විසු ජනතාව වැඩිපුරම අරගෙන තියෙන්නේ බෙල්ලන්. බෙල්ලන් තමයි වැඩි වශයෙන් යොදාගෙන තියෙන්නේ. විවිධ බෙල්ලන් වර්ග පහතරට තෙත් කලාපයේ ගොඩක් ඉඳලා තියෙනවා. සුලභයි. ඒ වුණාට මේ තත්ත්වය වියලි කලාපයේ දකින්නට නැහැ. පහතරට තෙත් කලාපයේ තියෙනවා, පහතරට වියලි කලාපයේ නැහැ කියලා තමයි කියන්නේ. එතකොට පහතරට වියලි කලාපයේ තියෙන්නේ දඩයන් කරලා තියෙන්නේ මුවා, තලගොයා වැනි සත්තු. වියලි කලාපීය පරිසරයේ වැඩි වශයෙන්ම ජීවත් වන සතු. හරි. මේ තියෙන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයට කාල වකවානු. ශ්‍රී ලංකාවේ දකුණු පළාතට අයත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ පතිරාජවල කියන ප්‍රදේශයේ පිහිටි ඉරණමඩු සැකැස්ම. අපි ඉස්සෙල්ලා ඉරණමඩු සැකැස්ම කියන්නේ මොකක්ද කියලා බැලුවා. ඉරණමඩු සැකැස්ම කියලා කියන්නේ වැලි පසකින් වැහිලා තියෙන බොරුළු තට්ටුවට තමයි මේ ඉරණමඩු සැකැස්ම කියලා කියන්නේ. පුරාවිද්‍යාඥයන් විසින් තමයි අන්න ඒ විදියට හඳුන්වලා තියෙන්නේ. හරි. කාල වකවානුනේ තියෙන්නේ. එතකොට ඉරණමඩු සැකැස්මට අයත් බොරුළු තට්ටුවෙන් ගල් යුගයට සාක්ෂි සොයාගෙන තියෙනවලු. මේ බොරුළු තට්ටුව විද්‍යාත්මක විශ්ලේෂණය මගින්
මේ දවස් නීරණය කළ කියන්නේ දින නීරණය කළා මේ මෙතැන් සිට මීට අවුරුදු කීයකට ඉහතද කියලා තියෙනවා. මෙතන තියෙන්නේ මින් පෙර වසර 1,25,000ක් පමණ බව තහවුරු වෙනවා. සෝරි 1,25,000කට නෙමෙයි 12,500කට පැරණි බව තහවුරු වෙලා තියෙනවලු. ඒ දිස්ත්‍රික්කයටම අයත් බූන්දල කියන වැල්ලේගංගොඩ ප්‍රදේශයේ පොළොව මතු පිට අඩි 24ක් යටින් පිහිටි ගල් මෙවලන් සහිත බොරළු තට්ටුවකුත් හම්බෙලා තියෙනවා. මීට වසර 80000කට වගේ ඉහත කාල වකවානුවකදී. මොකද හම්බෙලා තියෙන්නේ පොළොව මතු පිට ඉඳලා අඩි 24ක් යටට තියෙන ගල් මෙවලන් සහිත බොරළු තට්ටුවක්. ඒක හම්බෙලා තියෙන්නේ මීට අවුරුදු 80000කට පමණ ඉහත කාලයකදී. මෙතන තියෙනවා ආසන්න වශයෙන් මෙයින් පෙර වසර ආසන්න වශයෙන් 1,25,000ක සිට අවම තරමින් ක්‍රිස්තු පූර්ව 1800 දක්වා මේ ගල් යුගය අඛණ්ඩව තිබිලා තියෙන. ක්‍රිස්තු පූර්ව කියන්නේ ක්‍රිස්තුන් වහන්සේ ඉපදීමට පෙර. ක්‍රිස්තු පූර්ව 1800 දක්වා මේ ගල් යුගය තිබිලා තියෙනවා. ඒ කියන්නේ ප්‍රාග්-ඓතිහාසික යුගය තිබිලා තියෙනවා. ශ්‍රී ලංකාවේ පළාත් කිහිපයක්ම මේ සංස්කෘතිය දීර්ඝකාලීන පැවැත්ම තහවුරු කරන දින වකවානු ස්ථීර කරලා තියෙනවා. මේ තියෙන්නේ පාහියන්ගල මේ ස්ථාන 5ක් විතර කටපාඩම් කරගන්න. මේ වසර ගණන් අවශ්‍ය නැහැ. පාහියන්ගල කුරුවිට බටදොඹලන ඔන්න ඔය විදිහට තියෙනවා. පිතුල්ගල බෙලිලෙන බෙල්ලන් බෙදි අපි මේ රූපය බලමු. මේ රූපය